अंधकारे दुर्वी शुभ मूर्तिमान यशस्वर्य किरणधारा सभा गर्भे पुरा दुर्वनवस प्रतिपालोकने सदा वेन्नु इटहसुरैने එළඹ තිබෙන්නේ ගෞරවාහ ආරාධනය කල්පන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ KIJ පීරිස් මැතිතුමාට පානදුර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශානි සුබතිරණතියට විද්‍යාලයේ කීර්තිමත්කාරීෂ ආචාර්ය විද්‍යාර්ථීන්ට ආරාධනා
ස්තෝත්‍රය සකල ලාංකේය පාඨශාලා නීලම්බරයෙහි පුනර්ජීවන පුරවරණ විරුදාවලීලා පානතුරේ පුරවරයේ මස්තක ප්‍රාප්ත චූඩාමාණික්‍යමාන නේත්‍රෝත්සව ප්‍රතිභාව පානතුරේ බාලිකා මහාවිද්‍යාලයේ ගාම්භීරෝදාර මංගල්‍යයක් නිර්ණ වර්ෂ 2025 වූ වෛශාඛ මාස දෙවන කිවිදින අගරභාගයේ සම්ප්‍රවෘත්ත වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව ප්‍රාරම්භක අවස්ථාවට සම්ප්‍රාප්ත අත්සම්භාව්‍ය ප්‍රමුඛාරාධිත කල්පිත කලාප පාඨශාලා ගගනෝදරෙහි කවුරු කල්පදීයමාන කල්පිත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චි ප්‍රධාන සම්භාව්‍ය පුද්ගලෝත්තර සහෘදකාමී ඇතුළු සර සම්ප්‍රාප්තිකයන් ආශිර්වාද පුරස්සර ප්‍රතිග්‍රහණය කරන්න. පානතුරේ බාලිකා මාතෘ සුපෝෂිත විද්‍රු දයාර්ථ සාදු ගුණෝපේත පණ්ඩිත ජනකුණ්ඩලික සරසවි එදිරි දුරන්දර විද්‍යාලාභිවෘත්තකාමී අති කීර්තිමත් ආදි ශිෂ්‍යා දේවකීර සිල්වා කුල මාමාවන් සමග්‍රව නායක දිගන්ත සුශෝභිත දයා දක්ෂිණේ වත්මන් වැඩි සබ විරාජමානව සුවහසක් ජනී ජනයන් සියලු සැපතින් ඓශ්වර්යයට පත් කිරීමේ දෘঢ় අධිෂ්ඨානීය ගුණගණ කිරණින් ලීලෝපේත වූ හසාරා නයනතාරා ප්‍රේමතිලක කුල මහිලාවන් ශාස්ත්‍රාභිලාෂී වාසස්ථාන වූ පානදුරේ බාලිකා සුභාවී නේතෘ ශාලාවට ප්‍රසාද චින්තනයෙන් ප්‍රතිග්‍රහණය කරම්හ. අවිච්ඡින්න ප්‍රවෘත්තව අභිෂ්ඨාද්‍යාශයෙන් ත්‍යාගදානය කරන්නා වූ විද්‍යාල මාතෘ ප්‍රිය දුහිතෘ බාලිකා රක්ෂණ දක්ෂ විචක්ෂණ භූෂණ ප්‍රභෝජ්වලිත ආදි ශිෂ්‍යා ස්වර්ණහංස සේනාංකය චිත්ත ප්‍රීණනයෙන් අනුස්මරණ වන්නනා සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දිනේදී 2023 වර්ෂයේ පානදුර බාලිකා මහාවිද්‍යාලීය දියණියන් ඇගීමේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සඳහා සැපැමිණි කලුතර කලාප කාර්යාලය නියෝජනය කරමින් මේ අවස්ථාවට එකතු වෙලා ඉන්නවා. කලුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යා KIG පීරිස් මෙතිතුමන් ඒ වගේම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍යා ආචාර්ය දේවකීද සිල්වා මැතිණිය ඒ වගේම විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනි චන්ද්‍රිකා පෙරේරා මැතිණිය ඒ වගේම අපේ ආරාධනෙන් අද මෙම ස්ථානයට සැපැමිණි පානදුර බාලිකා විද්‍යාලයට ආසන්න පාසල් නියෝජනය කරන විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති මහත්මීනි ඒ වගේම පානදුර බාලිකා විද්‍යාලයේ ඔබ සියලු දෙනාගේම අවසරයි. මට අද දවසේ මේ දරුවන් නම් කාලයක් පුරා බලාගෙන සිටි දිනයක්. මදක් ප්‍රමාණ වුණා ඒ කටයුතු ඉතාමත් කෙටි කාලයක් තුළ සංවිධානය කරමින් අද දවසේදී යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. 21 වන සියවසේහි අධ්‍යාපනයේ නව සංකල්ප පෙරෙහි වඩවඩා නැඹුරු වෙමි. මෙතෙක් පාසල් මාතාවට ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණ සුවිශිෂ්ට විජයග්‍රහණ බවට පත් කිරීම මාගේ අනුකම්පාවය වේ. එය උදේකලා ප්‍රයත්නයක් ලෙස නොව සුදක්ෂ ආචාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතිය ආදි ශිෂ්‍යාවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේම අර්ථසාර සහයෝගයෙන් යුතුව යෙත් කරන්නා වූ වැඩපිළිවෙළ. එමගින් පහත සඳහන් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අභිලාෂයයි. ඉලක්ක බස්නාහිර පළාතේ විශිෂ්ටතම බාලිකා පාසල බවට පත් කිරීම, උසස් පෙළ සියලු විෂය ධාරාවන්ගෙන් 100% විෂය ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීම, සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ගුණාත්මක බව වර්ධනය හා 100%ක් තත්ත්වයේ පවත්වා ගැනීම,
විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලින් පළාත් සමස්ත ලංකා හා ජාතික මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම, ජාතික මට්ටමේ ප්‍රතිපත්තිවලට අනුකූලව සංවේදී වීමට හා පරිසර සංරක්ෂණයට පෙරමුණීමක් දරුවන් තුළ වර්ධනය කිරීම, ආගම ධර්මයට නැඹුරු අපසර සාමාන්‍ය පෙළ සමස්ත ප්‍රතිඵල 100% මට්ටමේ අඛණ්ඩව පවත්වාගෙන යාමට හා අපසර උසස් පෙළ ප්‍රතිඵල සංවර්ධනයට ප්‍රතිපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සිසුන්ගේ කායික මානසික තත්ත්වයට යෝග්‍ය වන විශේෂ සමගාමී ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම, වර්තමාන පාරිසරික ගැටලු පිළිබඳව අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීම හා පාසල තුළ පළදායී පරිසර ක්‍රියාකාරකම් වලට යොමු කිරීම, පෞරුෂ වර්ධනය සහ නායකත්ව කුසලතා වර්ධන වැඩසටහන් පාසල තුළ ක්‍රියාත්මක කිරීම, සැලසුම් සහගත පළදායී ආර්ථික වැඩසටහන් සැලසුම් කර ප්‍රධාන ආරාධිතයා වශයෙන් කටයුතු කරන ආචාර්ය සුලේඛා දේවකී ද සිල්වා මැතිණියනි, එවැගේම ගරු විදුහල්පතිතුමියනි, එවැගේම අවඩ පාසල්වල විදුහල්පති තුමියනි, නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුනි, එවැගේම මේ පාසලේ නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුනි, මාද සබමිනියේ මම දිවා කාලයේදී දුරකථන හැමතුමක් ලැබුණා අපේ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ මා වෙනුවට සහභාගී වීමට හැකියාව විමසුණා. මා පසවරු සැලසුම සකස් කරගෙන තමයි සිටියේ ප්‍රකාශ කරන්නේ පාන්දුර. ඔබ හොඳින් කියවිය යුතුයි. ඔබ හොඳින් කියවිය යුතුයි. නිකන් නෙමෙයි කියන්නේ, කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ. ෆෝන් එක නිසා දැන් ළමයින්ගේ කියවීම ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ නිසාද ඔවුන්ගේ රසඥතාවය හරිම අඩුයි. උත්සාහය කියන එක ඇඟේ තියාගන්න. මුළු ඇඟේම තියාගන්න. පත් කාලේ වෙනකොට නිදිමතක් එනවා. මහන්සි වැඩිකම නිදිමතක් එනවා. ඒක කම්මැලිකම ආකාර දෙකයි. ශරීරයේ මානසික සහ මනසේ මානසික ඔය දෙකම මැඩපවත් ගන්න උත්සාහ කරන්න. මගේ කාලය දැන් ඇති. කතා කරලා හොඳ නැහැ. එහෙනම් ආශිර්වාද කරනවා ඔබ සියලු දෙනාටම, මගේ දියණිවරුන්ට, මේ රටක් බබලවන බාලිකා පරම්පරාවට, මේ රටේ ජීවනාලියට, අද ගැන කහනවට මේ කියන රටේ ජීවනාලියට, මේ රටේ සංස්කෘතිය රැකගත්ත, මේ රටේ සංස්කෘතිය පවරාගෙන ඒ අසහාය කාන්තා පරම්පරාවක් නියෝජනය කරන්නට ඔබ සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. ස්තුතියි. JPMS Jagannath Mahathir. KHS D. Premanath Mahathir. W. Vasudha Priyalakshmi Mahathir.
Risma. Natuli Onesha. Metuli Vitara Pereira.
කාට අසෙන්නේ විශේෂ ශිෂ්‍යයන්ට මම ත්‍යාග කළා. ඒ තමයි මම හිතනවා ජීවිතේ පළමුවන කඩේ වෙලස මට කියන්නවා. ඒ ඇග්‍රීම මට අදටත් තියෙනවා. ඒකයි මට මේ අද දින හම්බුනේ පළවෙනි ත්‍යාග ප්‍රදාන උත්සවයේ පළවෙනි විතරක් නෙවෙයි මගේ පාසල් ජීවිතේ ඉච්චරයි. ඒ කාලේ මේ සල්ලි තිබුණේ මුදල් තිබුණේ මේ අපේ මේ පාසලට ඒ වගේම මේ වගේ මේ අධිශිෂ්‍ය සංගමයකට තිබුණේ නැහැ. මේ අධිශිෂ්‍ය සංගමයේ එදාට වඩා බොහෝම මහන්සියෙන් වැඩ කරන අධිශිෂ්‍ය සංගමයක්. ඒකෙන් තමයි මුලට හැමදාම ත්‍යාග ප්‍රදාන උත්සව දැන් තියෙන්නේ. ඒගොල්ලන්ගේ කැපවීම මත. බයොලොජි සෙක්ෂන් එකේ පළවෙනි ස්ථානය ගන්න මට හැකියාවක් හම්බුණා. ඒත් මම ඇවිල්ලා පරීක්ෂණාගාරයක් හැදුවා විද්‍යා විශ්වවිද්‍යාලයේ. ඒ කරලා ඉවරලා අපේ වෛද්‍යවරුන්ට ආචාර්ය මණ්ඩලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජීව අණුක විද්‍යාව මුලින්ම හඳුනලා දුන්නා. ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපති ශිෂ්‍යත්ව දුන්නා 6ක්. ශේෂ්ත්‍ර 6ක්. ඒ ශේෂ්ත්‍ර 6 මම දැන් මේ බයෝටෙක්නොලොජි කියන ක්ෂේත්‍රය සඳහා ශිෂ්‍යත්වය. ඒ ශිෂ්‍යත්වයෙන් මට ජයග්‍රහණය කරන්න හම්බුණා. ඒකත් එක්ක තමයි ඒකත් prestigious scholarship from Sri Lanka. එතෙන් පටන් මම නව ශ්‍රී ලංක මම ඊපස්සේ ආපහු ලංකාවට ආවා. නමුත් රටේ තිබුණු ප්‍රශ්න මත මට ඒ විශ්වවිද්‍යාල වලින් ඇරෙව්ව ලැබුණ හින්දා මම ආපහු ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයට ඒ අමතරව සමාජ ගුණධර්ම අපි ඉගෙන ගත්තා. හරිම අපිට හිටියා විදුහල්පති මම විදුහල්පති 3 දෙනෙක් යටතේ මේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. පළවෙනිම මතක් කරන්න ඕන මිසිස් පුනින්ද්‍රදාස, මිසිස් ෆොන්සේකා පද්මිනි ෆොන්සේකා සහ මාලිකා පෙරේරා විදුහල්පතිවරු ඉතාමත් ස්ට්‍රික්ට් අපිට තිබුණා. නීති විනය ඉතාමත් අදයි. කොණ්ඩේ කොටන්න ඕන, ගවුම් කොට අඳින්න බෑ, ඒව සේරම බලනවා, පනිෂ් කරනවා, උදේට ඇවිල්ලා විදුලි අතු ගන්න ඕන, පන්ති කාමරේ අතු ගන්න ඕන, මල ගේන්න ඕන. අපි හිටියේ මේ විදුලි කාමරේ එහා පැත්තේ පන්තියේ මට මතකයි 10 වෙනි ශ්‍රේණියේද කොහෙද? එතකොට මේ වගේ ලොකු බුදු පිළිමයක් තිබුණේ නැහැ. අපිට බුදු පිළිමයක් තිබුණේ නැහැ. මේ අපි හැමදාම බුදු පිළිමයක් තස් කරලා බුදු පිළිමයට මල් ගෙන්නත් ඕනේ. ඒව නැත්තම් ඒකට පනිෂ්මන්ට් උත් ලැබෙනවා. ඉතින් ඒ වගේ දැඩි නීති සංග්‍රහයකට අපි වැඩ කරා. ඒක අපි මම හිතනවා ඒක ලොකු හොඳ දෙයක්. ඉස්කෝලේ ඉන්නේ 6:45ට. ඉස්කෝලේ ගියේ හවස 4:00ට. ඉස්කෝලේ පස්සේ හැමදාම එක නාට්‍ය පුහුණුවේ එහෙම නැත්නම් පිට්ටන්නේ නෙට්බෝල් කෝට් එකේ එහෙම නැත්නම් වොලිබෝල් කෝට් එකේ සෙල්ලම් කරා. බොහොම බැලන්ස් විදියට ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මොන හොදගෙන තමයි ඊගාවට පාඩම් කටයුතු කරන්නේ. තවදුරටත් තමයි මේ හැම දෙයකින්ම අපි ස්කිල්ස් කියන එක අපිට තියෙන ස්කිල්ස් වැඩි දියුණු කරගත්තා. ඒක ඉතාමත් අවශ්‍යයි. ස්කිල්ස් වැඩි දියුණු කරගන්න ස්කිල්ස් ඉගෙන අපේ හඳුනා ගන්න අපිට තියෙන මොන වගේ ස්කිල්ස් කියලා හඳුනා ගන්න. ඒ වගේම අපේ මේ කලාපනිදාන මහත්මයා කියව විදියට කියවන්න. කියවීම තමයි මේ කරන්නේ. අපි කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයේ. ඉංග්‍රීසි මාධ්‍ය ඔයගොල්ලන්ට හසුරවන්න you have to have a lot of skills. Not only speaking, writing and also presenting, you have to have a lot of skills. So learn from here. Learn from your school. Get all the things, all your skills from your school. අනිත් එක ජීවිතේ ප්ලෑන් එකකට යන්න. මොකද නිකන් අවශ්‍යයි. ඒක තමයි one of the
ලයිෆ් ස්කිල්ස් අපි දෙන්නේ මේ මොකද එන්ජොයි කරන්නේ. ආයි කවදාවත් කම්පැනි එකේ ඒවට එන්ජොයි කරන්නේ. समस्त लंकाවේ ප්‍රථමයා බවට පත් වී මෙම ඖදාරික අවස්ථාවේදී පිරුම් ලබන්නේ ශිහාරා පුරුෂේවා පුරුෂයයි.
මේ. එනම් විශිෂ්ටයන් අතර විශිෂ්ටයා ලෙස සම්මානනයට පාත්‍ර වන ගෞරවනීය අවස්ථාවයි. ඒ සඳහා හේතුපාඨය. ප්‍රජානන ආවේදන මනෝචාලක යන ත්‍රිත්වාකාර ක්ෂේත්‍රයන්හි මකුට මාණික්‍ය පාණ්ඩුර බාලිකා පුණ්‍ය භූමිය තුල සන්දීප්ත කරන්නට පුරෝගාමී වූ සුවිශිෂ්ට දෙවියන්ගේ ශීර්ෂාභිෂේක පූර්විකාව මෙසේ දිගහරින්නෙන්හ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂය 9ටම විශිෂ්ට සම්මාන සාමාර්ථය ලබා ගැනීමේ පාණ්ඩුර බාලිකා සොදුරු පියුමාකරේ ප්‍රවිකසිත සහස්පතක් වූවාය. 2024-2025 වර්ෂත්වයේ විද්‍යාලීය උපප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරින් පිදුම් ලැබුවාය. 2018 වර්ෂයේ සිට මේ දක්වා දිස්ත්‍රික් පළාත් සහ සමස්ත ලංකා චෙස් තරගාවලි රාශියකට සහභාගී වී අත්‍යුත්කෘෂ්ඨ ජයග්‍රහණයේ මුක්තාහාරය පාසල් මවුන්ගෙහි වරින් වර පැලැන්දුවාය. 2019 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ රිදී පදක්කමද හිමි කරගත්තාය. ඉංග්‍රීසි භාෂා දින තරග සඳහා කුසලතා රැසක්ද වරින් වර සියතට ගනිමින් ප්‍රභාසාර වූ වර්ෂ 2023 වර්ෂයේ සිට මේ දක්වා විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ බටහිර තූර්ය වාදන කණ්ඩායමේ නායකත්වයේද හොබවන්නීය. 2019 වර්ෂයේ පරිසර නියුණු ඛණ්ඩයේ රජත වර්ණ පදක්කම් ලාභී ඇය 2022 වර්ෂයේදී පරිසර නියුණු ස්වර්ණ පදක්කමට හිමිකම් කීවාය. 2022 වර්ෂයේ ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන සංගමය සංවිධානය කළ කනිෂ්ඨ විභාගයේ වීසා මාත්‍යයක් හිමි කරගත් මෙම පරමාදර්ශී බාලිකා දියණිය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩාවලෙහි මලල ක්‍රීඩා අංශයේ සුවිශේෂ දක්ෂතා රැසක් වසරක් පාසා උද්දීප්තිමත් කළාය. ගුණගණ වරණින් ප්‍රතිමන්විතව ශත සහස්‍රාවිත අභියෝග හමුවේ ජීවිත ගිරිදුර්ගය පියවරින් පියවර තරණයට අභිප්‍රාර්ථිත වූවාය. දහම් පාසල් පරිශ්‍රයේදී දැක් වූ නෛපුණ්‍යත්වයෙන්ද පොහොණි වූ සුශික්ෂිත විනයානුකූල ස්වර්ණ හංසියක ලෙස පාණ්ඩුර බාලිකා සරසිය සුධවල ලෙසින් බබලවන්නට සමත් වූවාය. සිංහල ඉංග්‍රීසි නිවේදන අංශයෙන් වාක් චාතුර්ය ඔබමට්ටම් කරගත් පාසල් විද්‍යා සංගමේ උපලේකම් තනතුරද ලැබෙන වූ ඇය සරසවි බැලුමසක් ලත් පුණ්‍යවන්තියක් බවට විධාරණය කරනු ලැබුවේ නාදනු ප්‍රසංග වේදිකා මස්තකයේ දැක් වූ ලලනෝපචාරී ලාලිත්‍ය ලාස්‍යයන්ගෙනි. පාණ්ඩුර බාලිකා මාතාවන්ට පුණ්‍යාශක්තව පාණ්ඩුර බාලිකා ශ්‍රී නාමය දේශ දේශාන්තරයන්හි විස්තෘත කරනට තම ශිෂ්‍ය ජීවිතය අත්‍යුත්තම අන්දමින් කැප කරමින් මෙම අභිසම්භාව්‍ය උත්සව සභාව හමුවේ 2025 වර්ෂයේ විශිෂ්ටයන් අතර විශිෂ්ටයා බවට පත්වන්නේ යකන්දාවල ලියනාරච්චිලාගේ චතුනි දේශිකා යකන්දාවල දුහිතෘ රත්නයයි.
මෙම උත්සව සභාව මේ අවස්ථාව සකස් කිරීමට මහත් වෙනසක් දැරූ චිත්‍ර කලාංශයේ ගුරු මහත්මීන් ඒ වගේම නිවේදන කටයුතු සූදානම් කර සිංහල හා ඉංග්‍රීසි අංශවල කවදත් මෙම ත්‍යාග ප්‍රදාන උත්සවයේ බර පැන දරමින් තමන්